श्रेष्ठ එතුමාගේ ශ්‍රී නාමයේ ඔහුගේ විශිෂ්ටත්වය එතුමන් විසින් අප වෙනුවෙන් කරනු ලද්දා වූ මීතන් වෙලා ඉන්න ඒ සියලුම ශ්‍රේෂ්ඨ රණවිරුවන් වීරවරියන් අද 16 වන රණවිරු සමරු උත්සවය සීතාවකපුර ලලිත් ලුතිනන්ට් කර්නල් ලලිත් ජයසිංහ රණවිරුගේ ස්මාරකය අභිසිතීමේ ඉස්තිනෝඩ මොහොතයි ලලිත් ජයසිංහ මැතිතුමාගේ ආදරණීය පියාණන් ආදරණීය සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතේ විනාශ වෙන ආකාරයට තුරුරු ත්‍රස්තවාදීන් මේ රට බෙදා වෙන් කිරීමෙහි පවිතු චේතනාවෙන් කටයුතු කරන්නට යෙදිච්ච බව අපි හැමදෙනෙකුටම සිහිපත් වෙනවා. ඒ දුර්වල සිද්ධාන්තයේ යටපත් කරමින් මේ රටේ ත්‍රිවිධ හමුදාව ඒ වගේම අනිකුත් ආරක්ෂක සංවිධාන තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් 30000කට වඩා රණවිරුවන් ජීවිත පූජා කර මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්නට යෙදුණා. අද මෙතන ප්‍රධාන වස්තුබීජ වෙලා ඉන්න අපි කල් ජයසිංහගේ ආදරණීය මෑණියන්ගින්ද ඒ වගේම පියාණන්ගෙන්ද ඒ වගේම ඩාබ් බිරිඳ ඇතුළු දීනෙගෙන්ද අවසරයි. අතරම අද අපි මෙහෙම කිව්වොත් මම හිතනවා මේ වචනේ ගැලපෙනවා කියලා. අදට ජාතියට අපේ දාන දීලා අවුරුදු 16. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් ඒ සඳහා සියලු දෙනා කැපකිරීම කළා. මේ තමුන්නාන්සේලා සිවිල් ප්‍රජාව සඳහා ඒ සඳහා කැපවීම කළා. හැබැයි 2008 11 මාසේ 26 වෙනිදා ලලිත් කල් ජයසිංහ අපි අතරින් නැති වෙනකොට යුද්ධේ තව මාස 6ක් ඇතුළත ඉවර වෙනවා. අනේ ඔහු හිටියානම් කියලා හිතනවා අපිට. මොකද මගේ සේවා කාලෙත් මට උ දෙපාරක් විතර හම්බෙලා තියෙනවා. ඒ වගේම හොඳ දක්ෂ නිලධාරියෙක් රටට අහිමි වුණා. ඒ වගේම දහස් ගණන් නිලධාරීන් අපිට අහිමි වුණා. හැබැයි අද ඒ සියලු දෙනා කරපු කැපකිරීම වල අපිට අද උත්තරත්වයේ තියෙනවා සාමදානයේ ජීවත් වෙන්න. ඒ වගේම මේ යුද්ධය අමතක වෙන කාලේ අපේ මේ නීතිඥතුමා අපේ බැලන්තුඩා මැතිතුමා සහ අපේ උමේෂ් මල් සහෝදරයා අපේ ජයසිංහ මැතිතුමා මේ සියලු දෙනාම මේක අමතක වෙන්න නොදී මේක මතක් කරපු ගැන මම මගේ හදපිරින් සන්තෝෂය ප්‍රකාශ කරනවා සියලුම සංවිධායක මණ්ඩලයට. මොකද හේතුව සමහර වෙලාවට යුද්ධයක් කළා කියලා මුන් දන්නෙත් නැහැ. ඒකයි තත්ත්වය. සමහරට අපි බස් එකකට අපිත් යනවා සීට් එකක් නැතුව. රණවිරු යන ඕන තරම්. ඒ හින්දා මේවා මතක තියෙන්න ඕන රටකට. නමුත් මේ වෙලාවේ දේශපාලනයක් ගැන කතා කරන්නේ මේ සඳහා උරදුන් සියලුම දේශපාලඥයන්ට මේ යුද්ධය නිම කරන්න. ඒ වගේම සියලුම සිවිල් සංවිධාන වලට සහ මේ රටේ ප්‍රජාවට මගේ ආචාර්ය හිසනම පුද කරනවා. මොකද හේතුව ඒ ශක්තියත් උරුණ අපිට මේක ඉවර කරන්න. දුම්රියේ ගමන් කරද්දී බස් රථයේ ගමන් කරද්දී අපේ දෙමව්පියන්ට අපේ සහෝදරවරුන්ට අපේ ඥාති මිත්‍රාදීන්ට මේ රටේ වාසය කරන ජනතාවට බයක් සැකක් නැතුව යන්න පුළුවන් වුණාද? කොයි වෙලේ බෝම්බයක් පුපුරයිද දන්නේ නැහැ. කොයි වෙලේ මරණ වරෙන්තුව ලැබෙයිද දන්නේ නැහැ. එහෙව් වූ කාලයක් එහෙව් වූ කාල පරිච්ඡේදයක් අවසන් කරන්නට අපේ රටේ හිටපු 30000කට ආසන්න රණවිරුවෝ තමන්ගේ ජීවිතය පූජා කරා. තමන්ගේ අතපය පූජා කරා. තමන්ගේ රුධිරය පූජා කරා. ආදරණීය මිත්‍රවරුනි, ඒවා අමතක කරන්න අපි කාටවත් බෑ. මේ වෙලාවේ අපිට මතක් කරන්න ඕනේ අපේ යුද්ධය අවසන් කරන්න ඉස්සරලා අපේ මියගිය ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විමල් රත්න ඇතුළු බොහෝ රණවිරුවන් මේ අද තියෙන සාමය ඇති කරන්න විශාල කාර්යභාරයක් කරා. ඔවුන් ජීවිත පූජා කරා.
ඒ වගේම අවසන් යුද්ධය අවසන් කරපු මේ රටේ ප්‍රධාන රණවිරුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු විශාල රණවිරුව ප්‍රමාණයක් මේ රටේ සාමය ඇති කරන්න මේ රටේ තමුන්නාන්සිලට නිදහසේ ගමන් කරන්න තමුන්නාන්සිලට මේ රටක් බාර දුන්නා. ඒ වගේම දේශපාලන නායකත්වයක් දීපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වගේම පාට්ලි චම්පික රණවක මැතිතුමා මේ අවස්ථාවේදී අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා ඔවුන් මේ යුද්ධය අවසන් කිරීමට විශාල වූ කාර්යභාරයක් කරයි කියලා. ආදරණීය මිත්‍රවරුනි, එදත් අපේ ජනතාව විශ්වාස කරා සෙබලා දේවත්වයට පත් වෙනවා තමන්ගේ දේශය වෙනුවෙන්, තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ ආගම වෙනුවෙන්, තමන්ගේ මාතෘ භූමිය රැකගන්න උදව් කරපු නිසායි කියලා. ආදරණීය මිත්‍රවරුනි, වැඩි වෙලා නැහැ කතා කරන්න. ඒ නිසා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එකට ප්‍රාර්ථනා කරමු. අපිත් එක්ක ඉඳලා අද දවසේ මේ පසුගිය දවස්වල කාල පරිච්ඡේදවල අපෙන් මියගියේ රණවිරුවන් නැවතත් මේ අපේ මාතෘ භූමිය ජයග්‍රහණය කරන්න, සාර්ථක කරන්න, දියුණුවෙන් දියුණුවට පත් කරන්න, අපේ රටේ සාමය ආරක්ෂා කරගන්න නැවතත් අපි අතරම ඉපදේවා. ඔවුන් යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් මිදිලා සුගතියට පත් වේවා. ඔවුන්ට සදා එයින් පසු නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ආයුබෝවන්, වාසනාවක්.